රොක් එක නෙමේ රැක්නරොක් එක ඕපන් නොකරපු බණ්ඩල් එකක් මචං මේ කවුන්ට් එකේ තියෙනවා. හරිද? මේ ඔයාලා දැකලා තියෙනවද? මම නම් සිරාවන මේ අවංකෙන්ම කියන්න බෑ. මේ මම පළවෙනි පාරට දැක්කේ. ඕපන් නොකරපු බණ්ඩල් එක. රැක්නරොක් ඕපන් නොකරපු බණ්ඩල් එකක් ඔන්න තියෙනවා ගයිස්. මම නම් දැකලා නැහැ. අවංකෙන්ම කියන්න බෑ මචං. හරිද? මේ ඒ ඔය ගිෆ්ට් කරන්න වේද බා? හඩෝ ගිෆ්ට් කරන්න පුළුවන් නම් අම්මෝ නේද? අම්මෝ නේද? chat එකේ කට්ටිය දැකලා තියෙනවද? අවංකෙන්ම දැකලා තියෙනවා. මම දැකලා නැහැ බං. මම දැකලා නැහැ. හොඳේ. මේ මම දැකලා නැහැ මේ මම මේ පළවෙනි පාරට දැක්කේ හොඳේ. දැකලා තියෙන කට්ටිය ඇති මම දැක්කේ පළවෙනි පාර. මම කියන්නේ මේ ලයිව් එකකින්වත් කොහෙන්වත් දැකපු කට්ටිය නෙමෙයි account එක log වෙලා මේ වගේ දැකපු කට්ටිය කියන්නේ. හරිද? හිතට අවංකව කියන්නේ. ඉතින් මම දැකලා නැහැ. මම මචං ඔන්න මම අද දැක්කා. හරිද? ඉතින් මේ ඔයාලට පෙන්නන්නම් ගයිස් ඔන්න තියෙනවා බණ්ඩල් 793ක්. ඒ කියන්නේ ෂර්ට් 1238ක් තියෙනවා. ෂර්ට් කලෙක්ෂන් එක ටිකක් අඩු වුණාට ෂර්ට් කලෙක්ෂන් එක ටිකක් අඩු වුණාට මචං අඩෝ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං විමානයක්. හරිද? මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම විමානයක් මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම අම්බානයකට තියෙනවා. හරිද? ඔන්න බොයිස් ඔයාලට පෙන්නන්න යන්නේ. මුලින්ම කොහොමද බං කිට් අන්දගෙන එන්නේ? මේ තියෙන පිළිවෙලට ෆුල් එක දාලා පෙන්නමුද? අඩෝ 1200 ගානක් කොහොමද බං දාලා පෙන්නන්නේ? මේ රිවිව් එකෙන් පස්සේ අපි කතා කරමු ගාන. හරිද? ඔන්න බොයිස් මං ඔයාලට පෙන්නගෙන යන්නේ මචං. ඔන්න අඩෝ මේ බලපන් ඔය. බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක මචං අම්බානයකට තියෙනවා. මේ ඉසුරු සුපිරි account එහෙම ඉසුරු උඹ ඉසුරු ඩිස් එකට වරෙන්කෝ. එස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං කියපන් මට එහෙම ලොකුවට දන්නේ නැහැ. අර ග්‍රෑන්ඩ් ප්‍රයිස් තමයි. ඉසුරු වරෙන් ලයිව් එක බලන්න. ලයිව් එක ඩිලේ නේ බා. ඉස්සරෙන්කෝ. ඔන්න නේද ඩිස් අයින් කරා තප්පල දෙනවා ඩවුන්ලෝඩ් කරලා. ඩවුන්ලෝඩ් කරා වරේ. අපි එතකම් බලන්න. ඔන්න බොයිස් මචං ඔයාලට පෙන්නගෙන යනවා. හරිද? ඔන්න තියෙනවා බුයඩේ සෙට් එක තියෙනවා මචං. ඔන්න බොයිස් කෝබ්‍රා බණ්ඩල්. ඔන්න මචං නරූටෝ. මොකද මේ නරූටෝ දුවගෙන එන්නේ? ඔන්න බොයිස් මං ඔයාලට පෙන්නගෙන යනවා කොල්ලනේ. ඔයාලා බලන්න. I think සුපිරිම කිට් සෙට් එකක් තියෙනවා. ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් හෝ කියලා දාන්න කමෙන්ට් එකක් මං එතකොට ඉක්මනට නතර වෙන්නම් ඈ. හරිද? මේ නිකන් පොඩ්ඩක් මචං අපේ ඩීමනයා වගේ බං. පොඩි ලුක් එකක් නැද්ද ඩීමනයාගේ මේ? පොඩ මූණේ තියෙනවනේ ඩීමන් ගේ ලුක් එක. ඒව සීන් එකක් තියෙනවා උඩේ. ඔය ඔන්නවලට මං කිට් සෙට් එක පෙන්නගෙන යනවා ගැම්මට පට ගාලා. මේ අර ෂර්ට් වලින් පෙන්නද්දි මරු බම් මේකෙන් පෙන්නද්දි නිකන් මට ඒ නමුත්තක් දැනෙනවනේ බා. මුලින්ම තියෙන්නේ කක්කි කිට් එක. ඔව් බම්. ඔව් බම් මේක අපි මේකෙන් මුලින් බලමු. අරගේ මුලින්ම බං කක්කි කිට් එක තියෙන්නේ බා. ආ අඩේ උඹේ account sell කරනවද බං? ඩගී ස්ටෝර් එකට එන්න. මම sell කරනවා වගේ තමයි ඩගී ස්ටෝර් දීලා ගත්ත එක බා. අර ස්පෙෂල්. බයි සොන්න මචං හැමෝම ආස කරන ෆ්‍රී ෆයර් එකේ මචං ඓතිහාසික පළවෙනි එලයිට් පාස් කිට් එක. ඉතින් හැමෝම දන්නවා සකුරා. ඉතින් මචං හැමෝම ආස කිට් එකක් මෙන්න තියෙනවා මචං. මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක නේ බං? ඕක නම් දන්නේ නැහැ. ඕක නිකන් සාමාන්‍ය බණ්ඩල් යන්නේ. බේ මේක ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ අරකේ? නෑ ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන්නේ ඉන්කියුබේටර්. මේ අහපන්කෝ. ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ඕකේ. ඔහොම ඉඳපන් ජුට්ටක් බම් මේ රෙද්ද. මේ එකින් එක දදා මාරු කරන්න ගියහම මචං ඇමිනේෂන් එනවා. අපි ෂර්ට් එක මුලින්ම බලෙමු ඈ. ඔයාලා ෆුල් බණ්ඩල් දන්නවනේ. ඔන්න බොයිස් ෂර්ට් එක මන් දාගෙන යන්නම්. හරිද? ෂර්ට් එක දාගෙන යන්න මෙන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් හොඳේ. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් ගයිසා. මෙන්න මේ. මෙන්න මේ පේනවනේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් බොයිසා. වන් පන්ච් මෑන් කිට් එක මෙන්න රැග්නරොක්. ආයිතින් මේ කට්ටිය ඉතින් ආස කිට් එක. ඊට පස්සේ මෙන්න මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගෝල්ඩන් ෂේඩ්ස්. ඔන්න බොයිස් අපේ කවුද B2K නේ. B2K මතක් වෙන කිට් එක. මෙන්න මචං අම්මට උඩු මොකද්ද බම් මේ කිට් එක? ආර කියන්නේ කිට් එක. ඔන්න බොයිස් ජෝකර්. ජෝකර් මූන් එකේ කොල්ලා. ජෝකර් මෙන්න මචං. ඔන්න තියෙන මොකද්ද බම් මේ අයියෝ මතක් වෙන්නෙත් නෑ බං. ඊපොප් තුන්වෙනි ලයිට් එක නේවා? තුන නේද? තුනක් දෙකද? දෙක. සකුරා හිපොප් අනිත් එක සකුරා හිපොප් අනිත් එක මොකද්ද බං? තුන මොකද්ද?
අර ෆේස් එක ලෑන්ඩ නම්මනම් මෙන්න ගයිස් රැම්පේජ් බුයඩේ කෝබ්‍රා නරුටෝ මේඩ බයි ෂර්ට් ටික මං ඔයාලට දාගෙන යනවා මචං බලන්න සුපිරි ෂර්ට් තිබ්බොත් ඔයාලා හෝ කියන්නේ ඔයාලා හෝ කියන්නේ ඉසුරු ආවද ඉසුරු ඇවිල්ලා ඉන්නේ ඉසුරු බල්ලා කියපයි බල දෙන්නම් බල්ලා කියපන් විෂය නැද්ද මන්දා ඔන්න බොයිස් ගාන අන්තිමට කතා කරමු මුලින්ම මචං මුලින්ම බල්ලෙමු මචං අයි මේ ඒස්ද මන්ද බං ඒස්ද මන්ද පල්ලෑ මැති අපි පල්ලයට බෑ සුරුසුරු ගන්නද ඔන්න කොල් මේක මොකද්ද බං මේ ළඟදී ආපේ ගන්න නේද ගෝල්ඩන් ෂේඩ් අනිත් එක ඔව් ඕක අලුත්ම ගෝල්ඩන් ෂේඩ් එක ඒක ලුක් නේ බං මේ ළඟදී නේ ආවේ ෆෙඩට් ටීල් වලට පූමා එක තියෙනවා ගයිසා පූමා එක තියෙනවා පූමා එක නම් ගොඩක් ඒවල තියෙනවා මේ මොකද්ද බං එලයිට්ද ඔය අර මේ පූස පයින් එක නේ ඕක මොකද්ද මේ ෆුල් මේ මොකද්ද බං එලයිට්ද ඕ ෆෙඩට් ටීල් ආපු යබ්බන් අර ඇනිමේෂන් එක මේ ළඟදී ආපු එකක්ද කහ එක නෙමෙයි මං කිව්වේ එහා පැත්ත එක කහ එක මොකද්ද වේදියම් සීන් එකේ තියෙන ඇනිමේෂන් එක එකනේ ඕක ඕන මොකද්ද මන්ද මේක පරණ මේක පරණ ෆේඩර් ඩීල් යන්නේ කළු එක ඔව් ටිකක් පරණයි ඒ කහ එක දන්න කවුරු හරි ඉන්නවද ඒ කිට්ටේ මං අද බන් දැක්කේ ඒ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් වගේ මොකේ හරි ඒකනේ බං අම්මට මේ තියෙන්නේ ඒකේ අනිත් කිට් එක මේ තියෙන නිල් එක නෑ ඔය වෙන එක නෑ ඒකම නෑ වෙන එකක් නේවා නිකා එකම ළඟ තීම් යන්නේවා අඩෝ මේ දැකලවත් නැති මේ කිට් එකක් තියෙන දැකලවත් නැති කියන්නේ කියන පරණ ඒවා බං මේ මොකද්ද බං ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ ඕනේ යකෝ බං මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකර යන්නේ බං මම යන්නේ අරකට වඩා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නම් තියනවද මන්දලා ඒ වගේ බං නෑ ඒකෙත් තියෙන ඔය ටිකම ඒකේ තියනවද ඔය ටික ඔව් අපි ඉතින් ෆුල් රිවිව් කරේ නෑනේ බං මේ මොකද්ද බං ඕකත් ෆෙඩට් ටීල් ආව මොකක් හරි තමයි අමුතු ඒවා තියෙනවද අමුතු ඒවා තියෙනවනේ එන්නම් බං බොයිස් අමුතු ඒවා තියෙනවනේ බං මේ ගගනගාමියෝ ඉන්නවා මේක කරා ඒක පාඹය අඩේ අන්දන්න නම් ලස්සන ඔය උඩ ටික අරවට ආවේ අන්දන්න නම් ලස්සන කිට් ටිකක් තියෙනවා මේකද නෑද අර උඩම දිවිච්ච ඒවානේ අර මතරයින සීන් එකේ තිබ්බේවා මොකද්ද මට මතක නැහැ ඔයාලට මේ ටික දාගෙන යන්න බොයිස් මොකක් හරි ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න අපි නතර වෙමු මේ එක නේද නෑ මේක නෙමේද මේ ලයිට් නේවා නෑ මේක නෙමෙයි මේ වගේම නේද අරකට මේක නෙමෙයි යකඩ ඔලුව තියෙන්නේ ඔය වගේම නේද මට මෙන්න සීත බූතා කොල්ලෝ ආස කිට් නම් තියෙනවා මචං වෙන්න කොල්ලෝ ආසේවා මේක මචන් දන්නවා කියන්නේ මචන් මේක ඇඳගෙන උඹ මචන් මැච් ගැව්වා කියන්නේ උඹ එකෙන්ම වැඩ්ඩෙක් ඈ ඔව් උඹ පරණ ඩයල් එක උඹ chat එකේ ඉන්නවනම් මේක ඇඳගෙන මචන් මැච් එකක් ගැව්වා කියන්නේ උඹ එකෙන්ම වැඩ්ඩෙප්පා හරිද උඹ එකෙන්ම වැඩේ ඔන්න බොයිස් ගැම්මට ඔන්න දාගෙන යනවා ඔයාලා බල්ලා කියන්න ඕ ජස්ටින් බීබර් ඔන්න බොයිස් wow ඔන්න කොම්බ්ලනේ ලස්සන මේකක් තිබ්බොත් කියන්න කොල්ල කරලා සෙට් එක අපි නතර වෙමු ටික වෙලා මේ මොකද්ද බම් මේ ටයි එකක් දාලාමු BTS එක ගැලපෙනවා මේ මොකද්ද බම් මේ ඇඳගෙන ඉන්නේ මොකද්ද බම් මේ කිට් එක ෆෙඩට් ටයි එකක් දාලා ඉවරලා මොකද්ද බම් දන් ඇලක් බැඳගෙන ඉන්නේ මොකා
ඔන්න බොයිස් ඇට මැස්ස බං එල මේක මොකද්ද ඒ අමුතු ඒවා තියෙනවනේ බං ඒ අමුතු ඒවා තියෙනවනේ බං මොකද්ද බං මේ ෆීනික්ස් සිං කියලා තියෙන්නේ ඩිල්ද දන්නේ බං මේ අමුතු ඒවා තියෙනවනේ බං ෆිනික්ස් ලස්සනේවා තමයි කොල්ලු දිලිසෙනෙව්වා අමුතු ඒවා තියෙනවෑ අමුතු ඒවා තියෙනවා මචං ඔන්න මන් ඩෝන් ගාලා දාගෙන යන්නම් කොල්ලනේ ඊට පස්සේ අපි මේ යන්න අම්මට මේ බලපන් කිට් 3 තියෙනවා බම් මේ මං කිව්වේ කිට් 3 තියෙනවෑ ෆීමේලුත් එහෙමයි ඈ මේ මොකද්ද බං කෝ මේ කිට් එක ඒ අර ඩීමන යට ඉන්න පොඩ්ඩක් බලන්න ඕක මේ අරක මොකේටද ස්ටෝගේ මාස්කේ තිබ්බමට ඒක ඩීමන ඉන්න මොකද්ද මේ ඕක ස්ටෝගේ තිබ්බ ඔය මාස්ක් එක මට මතකයි පට ගාලා කිට් එක දාගෙන එනවා ඔයාලා ලස්සන තැනක් තිබ්බොත් කිය මේ මචං මේ එකම જાතියේ මචං මම්මට සිරි වෙන්න තියෙනවා වේ එකම જાතියකින් ඉමන් වගේ එකක් ඒකත් එංගුවේ බෙටර් බං ඔව් ඩීමන් කවුද බම් මේ වොයිස් චේන්ජ් කරන් කතා කරන්නේ වොයිස් චේන්ජ් කරනවා ඒක කැතයි බං සතුට ආදරේනේ මං ඒකයි ඔන්න බොයිස් ඉතුරු කිට් ටිකත් අම්බෝ මින්න බලපන් මේ මං කිව්වේ මචං මේ කිට් 3 තියෙනවා කියලා කිට් 3 තියෙනවා කියලා වෙන්න මනි හේස්ට් එක මං කිව්වේ උඹලාට කිට් 3 තියෙනවා කියලා මචං අරගත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඔය වෙන්න මචං කට්ටිය ආසේවා මේ කට්ටිය ආසේවා මේකද සුදු කොණ්ඩේ කොකද ග්‍රෑන්ඩ් ප්‍රයිස් උඩ වම් පැත්ත මේකද උඩ මේකනේ මට පේන්නේ නෑ අන්න එක ඔන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් ඈ මෙන්න මේ මං කිව්ව උඹලට මේ 3 තියෙනවා කියලා මචං කිට් ඒක නිල් එක කොල්ලෝ ආසේ මෙන්න මචං ලෝකේෂ්ගේ මනේ වෙන්න 1 2 මේ අම්මෝර් වෙන්න බොයිස් ඔන්න මං කිව්වා වගේ කිට් 3 තියෙන්නේ ෂේඩුත් 3 ෂේඩ් නා ඔක්කොම ටික තිබ්බනේ ෂේඩ් බන්ඩල් ඉනා වෙන්න බෑ ලොකු කරලා නම් පෙන්නන්නේ නැහැ පාඩුවේ ඉදපල්ලා උඹේ මාව ජෝකියට ගන්නවා ගයිස් ඔන්න ඔයාලට කිට් ටික පෙන්නගෙන යනවා ඒකත් මේ දැකලා නැති මචං කිටුත් තියෙනවා බං අමුතු ඒවා දැකලා නැහැ කියන්නේ මේ අපේ රීජන් එකේ ආපු ඒවා තමයි ඈ මොඩරේටර් නෙමෙයිනේ මේක මෙහා ඒවා දාගෙන ගහලා නැහැ කියපන් උඹ ඔව් බං අච්චර තියාගෙන මගේ එකේ තියෙනවා ඇති මගේ එකේ තියෙනවා ලොවෙත් මම පල්ලයට ගිහිල්ලා මචං ඇඳුම් ගබඩා වැදලා නැහැ නේ බං ඒකනේ සීන් එක එතකොටම පැය කාලක් ඉවරයි ලයිව් එක ඇත්ත බං ඇඳුම් මාරු කරන්න මචං අල්මාරිය ඇතලා පැය භාගයක් විතර යනවා ඉතින් බෑනේ හැමදාම එක හැමදාම ඇඳුම් 10ක් විතර තියාගෙන හොදන් දිනවා බං මාරුවට මේ පට්ට ලස්සන කිට් අවඩෝ කිට් කලෙක්ෂන් එකක් තියෙනවා හොඳයි වෙන්න ජාතික කිට් එක මං ගිය ටික ඇඳපු ඒ සාස එකක් ඈ ස්ටා වැඩි වැඩිනේ මොනාද බම් මේ කිඩ් බා ඔය ඔව අර රෑන්ක් ටෝකන් වලට ඉන්නවා සර් මට මේ මොකද්ද බම් මේ ආයි වයිවාරණ කිට් තියෙනවා නෑ ඕක වයිවාරණ කිට් තියෙනවා මේ කිට් එකනේ බං අර තියෙන්නේ කොකද මේක මැද තිබ්බු අර මේකද? ආපු කිට් එක මේක අන්න ඒක ඔව් එන්න මචං කට්ටියද යට ඇත්ති බං මේ කට්ටිය දන්නවනේ මේ ෂර්ට් එක මොකක්ද කියලා නේ කොල්ලනේ
කොල්ලෝ ඔයාලා දන්නවනේ අපි පෙන්වන්න දෙයක් නැහැ නේ YT එකනේ. ඔව් වෙන්න මේකෙත් මචං අඩෝ කිට් තුන තියෙනවා බා ආගේ කොළ පාට එකක් තියෙනවා. අම්මට මේ මොකද්ද බං හතරක්. මොකක්ද එක හතර. ඒ අර 1 punch man එක අරගෙන බා. ඕකත් මම කොයි එකද? අර මේ M4 යන්නත් එක්ක ආවේ බා. ඒ මට මේ කිට් එක මතක නැහැ නේ බා මට මේ කිට් එක මතක නැහැ නේ බා ඕක ඒ දවස්වල වට්ටම. ඕක ඇඟ මරු. ඒ අඩෝ සුපිරියක් ඒක ඒ අමුතු ලුක් එකක් තියෙන්නේ බා ඔව් ඔය මේ ෂර්ට් එක මරු බා. උඩ කොටස අඩෝ ඒක අමුතු ලුක් එකක් තියෙන්නේ ඔයි ඔව් ඔය ගොඩක් එකක් නෑ. අඩෝ ඒක පට්ටම ලුක් එකක් තියෙන්නේ ඔය ස්ටෝරි තිබ්බා. අම්බෝ මේ මං උඹලට කිව්වේ බං second price එක third එක. ඔව් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි බං ඒ ප්‍රයිසස් සෙට් එකම තියෙනවා බං ඔන්න කොල්ලනේ මේක ගන්න කෙනෙක්ට ගන්නත් පුළුවන් ඈ අපි අන්තිමට ගාන සාකච්ඡා කරමු ගයිස් හලෝ ඒස් ඔව් හලෝ ගොඩක් කාලෙක ඉන්නේ මොකද? මේක රිටර්න් කරේ නැත්තම් කොහොමද මේක රිටර්න් කරේ නැත්තම් කොල්ලෝ ආසේ වේ ඕවා කොල්ලෝ ආසේවා මචං මෙන්න මචාර B2K එකේ මචං මල්ලි හරිද මෙන්න මේ පරණ මේ මෙන්න මේ මං කිව්වේ බං ප්‍රයිසස් තුන තියෙනවා කියලා ඉතින් හරි ඉතින් බා මෙන්න කළු කෝට් එක වෙඩින් එකට යන්න මේ ඉස්සර අර රතු බැනියෝට එන ආසයි වෙඩින් එකට මේකද කොයි එකද මේකද බැනියම වෙන්න මචං මෙන්න ගත්ත කිට් එක අරග අල්ලු මේ කිට්කුඩ ජෝකර් මූන් අන්න ඒක. ඕක. මේකත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ බා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේද ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ ඔය ඕක සුපිරේ ඔව් ඔව් ඒ කියන්නේ බ්ලඩ් මූන් එකේ මෙව් එක මේල් එක අර මං කෙල්ල දාගෙන ගහන්න ඕකේ ෆීමේල් එක තමයි ඔව් ඉතින් කෙල්ල දාගෙන ගන්න ෆීමේල් තමයි ඉතින් කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් කළු කොණ්ඩ ගොඩක් කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් අඩෝ මේක තමයි ඉස්සර මගේ ජාති කිට් එක බා අම්මට උඩු මේක තමයි මචං මගේ ජාති කිට් එක වෙන නෑ ලස්සන කිට් නෑ මේක තමයි ලස්සනම කිට් එක මට තිබ්බ ඉස්සර හරිද මේකයි රිච් බොඩියයි හරිද අම්මා කොල්ලෝ ආසේවා කොල්ලෝ ආසේවේ ඔය යටටම ගිහිල්ලානේ ඔව් බා ඉස්ටා දාලවත් නෑ වා කොල්ලෝ ආසේවේ ඔන්න බොයිස් ඔයාලට ගැම්මට මෙන්න ලයිට් මේ කීයද බං 3 නේද ඕක නේද 3 මේක 3 අහන් වයිවා තියෙන යට ඔව් බා පල්ලහැම තියෙන අම්මට කරාටේ කුන්ෆු කින්ජාඩමේනේ කින්ජාඩමේ පොඩ්ඩක් වැරදුනා හරිද ඔගේ මේස් දෙක තමයි අමාරු ඔන්න බොයිස් ඉස්සර මේ කොල්ලෝ ආසේ වේ රිටර්න් කරේ නැත්තම් තියෙනවා යට වේ කොල්ලෝ ආසේව රිටර්න් කරේ නැත්තම් මචං මෙන්න මචං මෙන්න ගොඩක් අය ආසේවා ඊයක ආසේවා ඊයක නල්ල සුපර් මෙන්න ඉස්ටා දාගෙන නැත්තේ මෙන්න නල්ල සුපර් තියෙනවා මචං කිට් ටිකක් ඉතින් සඳ බොඳ වෙන්න අඩෝ නම්බර් 24 අඩෝ මේ පට්ට ලස්සන ටී-ෂර්ට් එකක් තියෙනවා කහත් දෙක තියෙන එක උඩ තිබ්බද මන්දපා අඩෝ එක පට්ට ලස්සනයි බා අඩෝ පට්ට බොට් ටී-ෂර්ට් එකක් තියෙනවා මේක ලස්සනයි නම්බර් 1 හරිද නම්බර් 1 එක ලස්සනයි මට අරක තමයි බං පට්ටටම සෙට් උනේ කෝ බං ඒක සුදු ඔය තියෙන ඔතන ඊට මොඩ බං අඩෝ මේක ලයින් නෑ මේක ලයින් අඩෝ මේක ලයින් නෑ ළමයි අඩෝ ඒක සුදු අයිටියට බං පට්ටටම ගැලපෙනවා මෙන්න CR7 රෙඩ් එකටත් ලස්සනයි. ඔව් බා රතු IT එකට පට්ට ලස්සනදී. අපි ඒක දාගෙන යන්නේ. මතක් කරපන්. ඒක මාර ලස්සනයි. මේ ටික නම් දාලා පෙන්නන්න දෙයක් නැහැ නේ. FF ගහුව අර ටී-ෂර්ට් එකේ තියෙනවා. මේ බ්ලැක් ජර්සි තියෙනවා. මේ බොට් ටී-ෂර්ට් මේ තියෙන්නේ බා. මේ තියෙන්නේ අකෝ. අම්මට මේ තියෙන්නේ නැති වෙන්න. මේ තියෙන්නේ බං ඇති වෙන්න. ඒ ටික දාන්න. මේකත් තියෙනවනේ. ටීම් එකක් ඇදුවේ හැකි.
ඇවා බේවල පංකෝ ටියස්ඩේ වෙන්ස්ඩේ මන්ඩේ තර්ස්ඩේ ෆ්‍රෙ පේන දැක්කද කෝකදවා උඩ දැක්කද කෝකද සුදුවාඩයක් තිබ සික්ස්පෙක් පේන උඩට යමංගු ඒකරයා කෝ ෂර්ට්ටය අම්මට මේක ටයුට්ටක් යම මේකනේ අන්න හරි සුදු එක ඔන්න ඕකවා අඩවා මුතු ඒක දැන් අමුතුවති එච්චර නෑ බා. ඇයි ඒක රිටන් ගාලමක් කරින්ද නෑ ඒක දැන් ගොඩක් account වල තියෙනවා නේ. සිරා ඉති ඕහෙන පාරණය ගණ්ඩවා පරණ එක මොකද දැන් තියෙනවා. කට එක ගෙනල්ල වෙන්න තිබා අඩෝ ඒ ටීෂට් එක මරුව buy කරපුවා වෙන්නේ. අඩෝ ඒ ටීෂට් එක නම් පට්ට ලස්සන එක පට්ට ලුක්ක මේක උඹලා දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ මේක දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ ඕකේ මේක දන්නේ නැත්තම් උඹලා මචං වැඩක් අඩෝ මට බම් මට බොට් ටීෂට් වලින් මට බොට් ටීෂට් වලින් හිතම ගිය අරකට කෝ එක අඩෝ ඒක මාර ලස්සනයි අයියා රතු සුදු එකනේ අඩේ ඕවා අඩෝ ඒක මාර ලස්සනයි අයියා ඔය ති හරිද ටීෂර්ට් ටික බැලුවනේ අපි කලිසම් පැත්තට යන් කලිසම් නම් බලන්න දෙන්නේ නැහැ මං කලිසමක් දාන්න යන්නේ අම්මට සිරි ඒ අර ටී-ෂර්ට් එක බලනවා. කෝකද ලයින් කෝකද අර තියෙන්නේ බා. කෝබා? මේ අඩෝ පට්ට ලුක් මොකද සුදු ගන් අරුයි ඈ ඉමෝට් බලමුලු හරි ඉමෝට් බලමු ඉමෝට් 216 අයියා ඉමෝට් 216යි ඔන්න බොයිස් ඉමෝට් ඔන්න ඉමෝට් ඔන්න මචං බොයිස් මේ මොකද්ද බං බං මේවා නම් පෙන්න ලොල් ඉමෝට් එක නෑ ගයිස් හරිද තියෙනවා ඔබලා අතල් එකට ඔන්න බස් එවෝ මැක්ස් ඒවා නම් පෙන්වන්න ඕනේ නෑ නේද ඔව් බා ඔන්න බොයිස් ඔයාලට පෙන්වන්න එවෝ මැක්ස් ටික පෙන්වන්න ඕනේ නෑනේ වෙන නරුටෝ මට හුඩු අඩේ මේ හොඳම ටික විතරක් පෙන්නමුද මේ මම උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් ඔව් බා උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් මේ මොකද්ද බා වහිනවා ඈ ඒ බුයා පාස්නේ මොකද්ද බා මේ පාරකද මේ පාරකනේ මේ පාරක දැක්කෙත් නෑනේ මොකද්ද කියලා ඔව් ඒ මොකද්ද බා නරුටෝ කියන්නේ නරුටෝ ඕකත් ඕ බුයා පාස් බා ඕවඩේ මේ දෙකෙන් බුය පාස් බේ සුපිරියව සෙට් එකක් තිබ්බොත් කියපන් මේ ඔක්කොම පෙන්වන්න බෑ බං පරණ රිමෝට් එක තමයි සුපිරිති යටට යන්න අඩෝ ආතල් බං ඒකන ආතල් රිමෝට් එක මේ මොකද්ද බං රිමෝට් එක ඒක නම් මටත් මතක නෑ එහෙම එකක් තිබ්බා ඒක තරකට ආපු එකක් වෙන්නද නේ අර ඩයිනෝ බන්ඩල් වල මොකේකට හරි ආයේ අර ෆෑන් ටිකක් එහෙම දුන්නේ බා අඩෝ ආතල් රිමෝට් ටිකක් තියෙනවා වන් පංච් මෑන් එකේ අඩෝ මේ ආතල් රිමෝට් ටිකක් තියෙන්නේ බා ඕකත් කාණේ අරක බා අඩෝ මේ අඩෝ එදා නිකන් එදා ඩීවනයක් කබ්බ දැම්මා වගේ නේද දාලා ඕක උඩ බුදිවා අඩෝ මේ ආතල් රිමෝට් ටිකවා ඔව්වා අරට මොකද අර එන්න බං පැත්තෙන් ගානත් එක්ක අයියෝ.
පැවිසි 24 පාරක් එන්න බා අනේ බම් මේ ඉමෝට් හොයන්න ගියාම එපා වෙනවා බා ඈ ආවේ තියෙන පරණ ලයිට් පෙයාරෝ අන්න ඒක මරු ඒ සීසන් වෙන්න තියෙන අර කියපු එක ඔය තියෙන්නේ අර කියපු එක සීසන් 8 බානුල්ල මේ ඉමෝට් එක වෙන්න කොල්ලෝ ආසේවා තියෙන චිකන් එක කොල්ලෝ ආසේවා ඉමෝට් 200 ගානක් තියෙනවා ලොබි ඇනිමේෂන් 30ක් තියෙනවා බොයිස් ඔන්න මචං ඔයාලට දැන් පෙන්නන්නම් ගන් ස්කින් පෙන්නන්නම් හරිද බලන්න යන්නේ බොයිස් සර්ප්‍රයිස් mother father boys all level max මචං all level max okay 4යි 8යි 12යි 16යි 17යි 18යි ෆිස්ටත් එක 19යි නේ boys all level max ඒවා හොඳේ all level max හොඳේ all level max ඔයාලට weapon set එකක් පෙන්නන්නද මෙන්න M4A1 බලාගෙන ඉව මේ පේනවනේ M4A1 අම්මෝ මේ බලපන් අම්මෝ පාට ඒවා අර මංගේ අර වන් පන්ච් මෑන් එකේ M4A1 එක කියලා ඒකත් තියෙනවා ඒ පාට ඒවා පාට ඒවා මේ M4A1 මේක නේද මෙන්න පාට ඒවා ගයිස් ඔන්න මේ පේනවනේ ප්‍රයිසස් සෙට් එක අම්මට වෙන්න මේ ප්‍රයිසස් මේ පේනවනේ මේ පාට ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මේ N94 අම්මෝ වෙන්න පාට වේ පාට ඔක්කොම තියෙනවා මේ පාට ඔක්කොම තියෙනවා ගයිස් පාට ඔක්කොම තියෙනවා මේ පාට මේ M60 මේ පාට සෙට් එකම තියෙනවා UMP පැත්තට යන්නේ ඊට පස්සේ MP5 මේ පාට සෙට් එකම තියෙනවා ප්‍රයිසස් සෙට් එකම තියෙනවා ළමයි එයා MP40 මේ අම්මෝ මේ පාට මල් වැටිච්ච හරිද මෙන්න කොල්ලනේ මේ පාට ග්‍රෑම් ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මචං ප්‍රයිසස් සෙට් එකම තියෙනවා හොඳේ මේ පේනවනේ බොයිස් මැක් 10 මේ පාට සෙට් එකම තියෙනවා ෂොට් ගන් මේ අම්මෝ මේ කහ පාට කොළ පාට අලු පාට රතු පාට ඔයාලට පේනවනේ මචං ඔක්කොම පාට තියෙනවා වෙන්න මචං මේ පාට ඔක්කොම තියෙනවා පාට ඔක්කොම තියෙනවා ගයිස් කට්ටිය කමෙන්ට් එකක් දාන්න කොල්ලනේ කමෙන්ට් එකක් දාන්න අර account එකත් එක්ක මේ account එක තිබ්බහම මචං ගැම්මක් නේද සුපිරියක් නේද කට්ටිය මොකද කියන්නේ පැනල් කාර්යය මටද බම් මේ කියන්නේ පැනල් කාර්යය කවුද මල්ලි මේ හෙලෝ ඔන්න බොයිස් පාට ඒවා මෙන්න ස්නයිපර් අනිත් ඒවා නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ නේ මෙන්න ආත්මේ ෆිස් 18යි ග්‍රැනයිට් වෝල් 100 එකයි හරිද තියෙනවා මචං අම්බානකට හොඳේ මේ අතත් රිදෙනවා බර රෙද්ද එහෙට යවලා කීයක් වටීද ඉසුරු එස් ඉන්නේ වැඩක් නැතේ වටයක් ඇති උඹලා නැද්ද බං ඔන්න බොයිස් මිස් වෙච්ච 1 2 3 4 තියෙනවා 5 6 නෑ 7 8 තියෙනවා 9 10 11 නෑ 12 13 14 15 නෑ ඊට පස්සේ 16 17 18 19 20 නෑ ඔච්චරයි බං ඌවමනා කරන ලයිට් පාස් සෙට් එකක්ම තියෙනවා හොඳේ සෙට් එකක්ම කියන්නේ ඌවමනා කරන ඔක්කොම වගේ තියෙනවා ලස්සන කිට් ටිකයි ඉමෝට් ටිකයි ඒ ටික තියෙනවා ඒ තුනේ එක වෙන්න දෙන්නේ ඒ සීමාවෙ තිබුණා ඔන්න බොයිස් ඒක එහෙනම් මිස් වෙනවා ඇවටාර් සෙට් එක ඇවටාර් සෙට් එක අරගේ මූණ දැක්ක ඩීබී දාවි ඔව් පුෂ් අප් එක 9 නම් හෙරොයි පුෂ් අප් එක 9 නම් 9 නෑ බා 9 ලයිට් පාස් එක මිස් වෙලානේ තියෙන්නේ බා මෙහෙමයි හරිද මම මගේ account එකට මගේ account එකට වැඩිය හොඳයි කියලා මේක කියනවා මේක ලංකාවේ වැඩිම like තියෙන account එක මට නිකන් ආස හිතුණා වැඩිම like මම ආස කිඩ් set එකක්ම තියෙනවා gun skin set එකක්ම තියෙනවා